මගේ දූ පැටි කියාද හරිම ලස්සනයි. එහෙම තමයි ආච්චි. ඉන්නකන් ඉතින් ලස්සනට ඉන්න එපේ. මයි ආපුගේ වැඩේ පරිස්සමෙන්. දැක්කනේ අපිට කොච්චර වෙලා. तो मचान हाँ ये सीधे भी ना हुआ ඒ සඳුනා එන්නට පාඩු ඉන්න දීලා අපි කොහෙට දුමුද මේ උඩ හිතාම් බං කටවගෙන මේ ඉන්න බලපන් මං අද කෙල්ලව මේ එහෙනම් අපි දෙන්න කට්ටු වෙමු මෙන්න ලව් කරයි ඉන්නට උලන් තමයි බං මම මට දින්න උඹේ ප්‍රේම කරුණ. අදත් ඉතින් දෙන්න ක්ලාස් එකට පාඩක් නෑ වගේ නේදවා. මේ අද කෙල්ලට වේලුකුත් පේනවා නේ බා. විහිළුන කර ඉන්නනේ. මේ උඩ හිතාම් බං මේ වරෙන්ග බං aduh bocah tapi udah ikut ini ada ganal ya ini dengerin aku udah karpet lagi depan tapi kita මේ උඹලා දෙන්න ගෙදර ගියත් කමක් නැහැ. අර වැඩේ කරලා හරිද? නෑනේ. මොකද කරන්නේ කියන්නේ? ඒ පොඩි වැඩක්. මේ ඒක නෙමෙයි. අද අපි කොහෙද යන්නේ? මේ දැන් තමයි යන්නේ. නෑ මම මේ කියන්න හැදුවේ වෙනසකටත් එක්ක අපි රිලි ගඩේකට නන්දුමක්ද කාටද පිස්සුනානේ ඈ මම කැමති නෑවා මම වෙනුවෙන් එහෙම සල්ලි වේදම් කරනවා හරි හරියනේ හැමදාම නෑනේ අද විතරනේ නාට දැන් එකපාරකුත් කිව්වනේ ඊයක් කඩන්න ඉතින් අපලේව කන්න නෙමෙයි මොකද්ද නෑ මොකුත් නෑ තේජාන් Aí ada Oke.
මේකේ ප්‍රයිස් එක කොහොමද? කෝල් ගන්න එපා බං. කඩේ ඉන්නේ පොඩ්ඩක් හිටා වැඩේ කරලා තියෙනවා. මම එන්නවා හිටා. ඔයගොල්ලෝ ඉතින් ජෝල්නවා. හරිද? ඔබ ගන්නේ. සුයන් එන්න ගන්න. අවුලන් අයිනේ ගමුලා Yes, දැන් හරිනේ. දැන් යන් ඉන්නේ වා කිව්ව ගන්න. කොහෙද? ඒ දැන් වා කිව්වේ වෙන දැන් ගන්න කියලා. යා. මේ අහන්නකෝ. අයියා මේ මෙච්චර ගානක් දීලා මට මේ ඇඳුම් ගත්තේ. ඒ හරියනේ. ඕක මගෙන් ඔයාලට තෑග්ග. මේ ඒක නෙමෙයි. දැන් අපි යාළුවලා කොච්චර කල්ද? ඇයි එහෙම අහන්නේ? ඉතින් ප්‍රශ්නයක් නැහුවේ. දැන් ඔය දන්නේම නැහැ. ඒකනේ ඉතින් ඔයාගෙන් ඇහුවේ. හරි. අපිට අවුරුදු 3යි. මන් දන්නේ නැහැ කියලා හිතුවද? හැපි ඇනිවර්සරි. අනේ යනවා යන්න. මේ පාරත් ඔයා තමයි ඉස්සරුනේ. මම යනවා. මේ යන්නනේ යන්න. තරහින් නම් කමක් නැහැ ඉතින්. සෞම්‍ය ගෑවිලා තියෙන හැටියට මං කිව්වේ. ඉන්න කියලා. මොනවද ගෑවිලා? මේ මොනවද නේ? අප්පච්චි මගේ උපන්දිනේට අරන් දුන්න ගවුමානේ. හරි. දැන් වෙච්ච දේ වුණානේ. අපි දැන් ඔක මාරු කරගමු. මෙතන? මං දැන් මෙතන මාරු කරමු කිව්වද නෑනේ. පොඩ්ඩක් ඉන්නකෝ මම යාළුවෙක් ඉන්නවා මම කතා කරලා බලන්න. මම ඉන්නකො පොඩ්ඩක්. හොඳ වෙලාවට ගවමුකුත් ගත්තේ. ඔයත් මාර කතානේ කියන්නේ. ඉන්නකොට බා. මේ උඹලා දෙන්න නම් සුප්‍රියට වැඩේ කළා නේද? දැන් එක්කන් එන්නම් හිටපන්කෝ. අරුට කියපන් ගෙදරට එක්කන් එනවා කියලා. මම එක්කන් එන්න නේද? මම හිතා. මේ මන් දන්නේ යාළුවෙක් ඉන්නා මේ හරි. මම පොරට කතා කරා. එන්නේ කිව්වා. එහෙම මාරු කරගමු යා. මේ මොනා කරන්නේ? ඒ තනි කොල්ලෙක්ගේ ගෙදරට? දැන් මං එකපාරක් කිව්වනේ. දැන් ඔයාලට මාව විශ්වාස නැද්ද කියන්නකෝ. මේ ගිහිල්ලා මාරු ගමු දැන් මෙතන මාරු ගන්නද? යමු. හරි. නවීන්
මචං මේ හරි මොන වචන යනවා මෙතන ආවරේ පොඩි ඔලක් තියෙනවා දොර නැහැ ඒක අවුල් නැහැ බා ඒකයි මං ඉන්නවා හරි මේ එනවා අද මාරු කරගන්න මං එළියේ ඉන්න මේ කාමරේ මම එළියට ඉන්නවා අද මාරු කරගන්න දොරක්වත් නැහනේ. දැන් මම එකපාරක් කිව්වනේ ඉතින් මං එළියෙන් ඉන්නම් කියලා මම මාරු කරගන්න ඕන තේජන් මොකද ගෑ ගන්න මොකද මේ බයයි. ඉස්සුදානේ මං ඉදි බය වෙන්නේ අපිට උඹ එකෙක් විතරයි මට ඉන්න දීපල්ලා. ඒ මෙන්න මේක ඉන්න දෙන්නලු අනේ බලයල්ලා මට ඉන්න දීලා. මට ඉන්න දීපල්ලා. මට ඉන්න දීපල්ලා. ඉන්න දෙන්න